ඔයාගේ 3 wheel එක අරගෙන යන්නේ, ඒ කියන්නේ සර්විස් එකකට හරි රිපෙයාර් එකකට හරි අරගෙන යන්නේ හොඳ බාස් ළඟටද හරි බාස් ළඟටද? චුට්ටක් අමුතුයි නේද ප්‍රශ්නේ? හරි. අපි හිමීට ලියා ගමු. ඊට කලින් පොඩි දෙයක් තියෙනවා. අන්න හරි. මේ වගේ වීඩියෝස් දැම්මාම ඉක්මනට ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා මෙන්න මේ bell icon එකත් click කරලා තියාගත්තා නම්. හොඳයි. එහෙනම් අපි යන් වීඩියෝ එකට. කවුද මේ හොඳ බාස්? කවුද මේ හරි බාස්? ඔයාට සුවදශීලී ඔයාගේ 3 wheel එක ගැන අවබෝධයක් තියෙන. ඒ වගේම ඔයා ගැනත් දන්න කාර්මික මහත්මයා නැත්නම් ගෑරේජ්මන්. එහෙම නැත්නම් බාස්. එයා කොහොමත් ඔයාට හොඳයිනේ. ඉතින් එයා හොඳ වුණාට එයාගේ කාර්මික දැනුම සහ එයාගේ පිළිවෙල ගැන ඔයා හිතලා බැලුවද? ඒකත් හොඳයිද? ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. එතකොට කවුද හරි බාස් කියන්නේ? හරි බාස් කියන්නේ කාර්මික දැනුම හරියට තියෙන, ඔයාගේ වාහනේ ගෙනිච්චහම ලෙඩේ හරියටම අඳුර ගන්න පුළුවන්, ඒ වගේම පිළිවෙලකට, ඒ වගේම පිරිසිදුවට වැඩක් කරන බාස් නැත්නම් කාර්මික මහත්මයා. ඒ මහත්මයා සුවදශීලී වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ දෙකම වෙන්න පුළුවන්. ඉතින් හරි බාස්ද හොඳ බාස්ද කියන එක ඔයාට තෝරගන්න අන්න ඒ ටිප් එකෙන් ලේසි වෙනවා. ඔයා හොඳ බාස් ගාවට ගිහිල්ලා ඔයාගේ හිත සන්තෝෂ කරගන්නවා වගේම ඔයාගේ සුහදශීලීත්වය සහ මිත්‍රකම වැඩි දියුණු කරගන්නවාද? එහෙම නැත්නම් හරි බාස් ගාවට ගිහිල්ලා ඒ සුහදශීලීත්වය තිබිලා හෝ නැතුව ඔයාගේ වාහනේ ගොඩ දා ගන්නවාද? අන්න ඒක තමයි ඔයා කල්පනා කරලා බලන්න ඕනි. සමහර වෙලාවට හොඳ බාස්ගේ ගාණ වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. හැබැයි බහුතරයක් හරි බාස්ලගේ ගාණ, ඒ කියන්නේ එයාලගේ අය කිරීම කොහොමත් වැඩි. මොකද එයාලගේ තාක්ෂණය වැඩි, එයාලගේ කැපකිරීම වැඩි, ඒ වගේම එයාලගේ දැනුමට එයාලා අය කරනවා. ඔයා කොහොමද හොඳ බාසුයි හරි බාසුයි වෙන් කරලා අඳුරගන්නේ? හොඳ බාස් ගාවට ගිහිල්ලා මෙච්චර දවස් කට්ට කාලා නම් ඉන්නේ, හරි බාස් කෙනෙක් තෝරගන්න අපි මෙන්න මේ ටිප්ස් ටික ඔයාලට කියලා දෙන්නම්. එක්ක ඔයාට පුළුවන් මේ ශාස්ත්‍රයේ ඉන්න ඔයාලගේ හිත මිත්‍රයන්ගෙන් අහලා දැනගන්න. එයාලගේ තියෙන පළපුරුද්දත් එක්ක අවුරුදු ගාණක් එයාලා කරපු දේවල්, ඒ වගේම ගත්ත අත්දැකීම් එක්ක ඔයාට කියයි කවුද හරි බාස් කවුද හොඳ බාස් කියලා. ඒ විතරක් නෙවෙයි. ඔයාට ඕනනම් පුළුවන් උදාහරණයකට ගන්න ඔයා එන්ජින් රිපෙයාර් එකකට යනවා කියලා. එන්ජින් රිපෙයාර් එකක් කරන බාස්ට ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රික් රිපෙයාර් එකක් කරන්න අමාරුයි. ඉතින් අන්න ඒ වෙලාවට ඔයාට පුළුවන් මේ කාර්මික මහත්මයාගෙන් අහලා දැනගන්න කවුද මේ ඉලෙක්ට්‍රීෂියන්ලා ඉන්නේ. නැත්නම් මේ ඉලෙක්ට්‍රික් පැත්ත බලන කට්ටිය ඉන්නේ කියලා. අන්න එහෙමත් අදහස් අරගෙන ඔයාට හරි බාස් කෙනෙක් තෝරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඔයාගේ වාහනේට ස්පෙයා පාර්ට්ස් ගන්නවනේ. අන්නේ ස්පෙයා පාර්ට්ස් ගන්න ඔයාගේ විශ්වාසය රැඳුණු තැනකින් ඔයාට උපදෙස් ගන්න පුළුවන්. ඒ තැන් වලින් ඔයාට ෆෝන් නම්බර් එකක් ඉල්ලගෙන වගේ ඒ හොඳ බාස් සහ හරි බාස් අඳුරගන්න ක්‍රියාවලිය Tamanටම කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් උපයෝගී කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ පොකට් එකට වාසිදායක දේවල් කරගන්න වගේම ඔයාගේ 3 wheel එකත් ආදරෙන් රැක බලා ගන්න. මේ ශාස්ත්‍රයේ ඉන්නාගේ උපදෙස් වගේම එයාලගේ අත්දැකීමුත් ඔයාට වැදගත් වෙයි. ඉතින් ඒ වගේ අහලා බලලා හරි බාස් කෙනෙක් තෝරගත්තොත් ඒක ඔයාට වගේම ඔයාගේ 3 wheel එකටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. අපි මේක ගැන කලින් වීඩියෝ එකකුත් කරා. කොහොමද 3 wheel එක ආදරෙන් රැක බලා ගන්න කියලා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඊට පස්සේ මේ වීඩියෝ එකත් එක්ක බලලා ඔයාට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු, ඒ වගේම තව මේකට එකතු වෙන්න ඕන දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒක බලන කෙනෙක්ට වගේම මේ channel එකට අලුතෙන් එන කෙනෙක්ටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. මේ වීඩියෝ එකෙන් අපි සමුගන්නවා. මේ වගේම 3 wheel වලට ආදරය කරන, 3 wheel ගැන දැනගන්න කැමති, ඒ වගේම 3 wheel වලට උනන්දු අයට ගොඩක් දේවල් අරගෙන අපි තව වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න එනවා. එහෙනම් ටුක් ටුක් ටියුබ් SL අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ගිහින් එන්නම්. ජය වේවා.